හෙලෝ ගයිස් ඔගොල්ලෝ වෙනදා වගේම එකතු වෙන්නේ ද දිල්ෂාන් බ්ලොග්ස් channel එකත් එක්ක. ඔගොල්ලෝ ඉතින් දන්නවා මං ඉන්නේ රුමේනියාවේ. ඉතින් දැන් ඉතින් ක්‍රිස්මස් කාලේ ක්‍රිස්මස් එකත් එක්ක මෙහෙ ඉතින් ක්‍රිස්මස් මාකට් තියෙනවා හැමතැනම. මං ඉතින් අද හිතුවා පාර්ලිමේන්ට් එක කිට්ටුව තියෙන ක්‍රිස්මස් මාකට් එකට යන්න තව මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක. ඒක ඉතින් ඔයගොල්ලොත් එක්ක බ්ලොග් එකක් විදියට මම බෙදා ගන්න හැදුවා. එහෙනම් ගයිස් අපි මේ බ්ලොග් එකටත් ගිහින් බලමු. මේක හරියටම තියෙන්නේ ගයිස් හරියටම බුකරස්ට් වල පාර්ලිමේන්ට් එක ඉස්සරහා. අපි ඉතින් ආවා එතනට. මායි තව යාළුවෝ දෙන්නෙකුයි ආවේ. නිපුණුයි මීදුනුයි එක්ක. අපි ඉතින් ඇතුළට ගියා එහෙම. මෙතන ඉතින් ගයිස් ෂොප්ස් එහෙම ගොඩාක් තියෙනවා. කෑම ජාති, බීම ජාති, එක එක ඔය ලී බඩු, බෙල්ට්, බෑග් ඔය වගේ ගොඩක් අයිටම්ස් මෙතන තියෙනවා ඉතින්. මෙතන ඉතින් පටන් ගත්ත තැන ඉඳන්ම තියෙන්නේ කෑම ජාති ගයිස්. එක එක රුමේනියන් කෑම තමයි තියෙන්නේ ගොඩක්ම. ඒගොල්ලෝ රුමේනියන් විදිහට ඇඳගෙන ඒ කල්චර් එකට හරියන්න ඒ විදිහට තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඇත්තටම වෙනස් අත්දැකීමක් ගයිස් මේ වීඩියෝ එකේ තියෙන්නම ඇත්තටම අපි මාරම විදියට සතුටු වුණු දවසක්. පට්ටම දවසක් ආයි කියන්න වචන නැහැ. ඒ වගේමයි ගයිස් සීතල ඉතින් කියන්න වචන නැහැ. මාරම සීතලක් තිබ්බේ දා රෑ. ආයි රෑනේ ඉතින් මාරම සීතලක් තිබ්බේ. මෙතන ඉතින් ගයිස් වැඩිපුරම තිබ්බේ එක එක මස් ජාති, එතකොට සොසේජස් ජාති, පෝක්, ලැම් ඒ වගේ මස් ජාති තමයි ගොඩක්ම තිබ්බේ. මේක ගයිස් 28 වෙනිදා වෙනකන් තියෙනවා ක්‍රිස්මස් මාකට් එක. ඕගොල්ලොත් තාම ගියේ නැත්නම් ගිහිල්ලා බලන්න. ඇත්තටම වෙනස් අත්දැකීමක් විඳ ගන්න පුළුවන්. එතනට ගියාම ආයි ඉතින් සුපිරියක්ම තමයි එදා රෑ නම්. මෙතන ගයිස් කතුරු වොන්චිල්ලා එක එක ප්ලේ කරන්න අයිටම්ස් එහෙමත් තිබ්බා. මේ ගයිස් එක එක කේක් ජාති ඒගොල්ලොන්ගේ එක එක පැණි රස ස්වීට් ජාති තිබ්බා ගොඩක්ම. මෙතන ගයිස් එන ෆේමස් දෙයක් තිබ්බා. උණු වයින්. ඇත්තටම එක වෙනස් අත්දැකීමක්. මෙතන ඒවට මාරම ඉල්ලුමක් තිබ්බේ. උණු වයින් වලට. ඔය වගේ ලස්සන එක පොඩි පොඩි අයිටම්ස් එහෙමත් තිබ්බා. ගොඩක් දේවල් තිබ්බා. මුදු, එක එක ආභරණ ජාති ගොඩක් දේවල් ඔතන තිබ්බා විකුණන්න. එක කේක් ජාති එක ආයි ක්‍රිස්මස් එකට ක්‍රිස්මස් එක කැවිලි පෙවිලි අරමයෝ ගොඩක් ජාති තිබ්බා. මෙතන තනිකරම තිබ්බේ ලී වලින් හදපු බඩු ජාති, හැඳි, එක කිචන් එකට එහෙම ඕන ගොඩක් අයිටම්ස් තිබ්බා. ඒ අතරේ රොබින් හූඩ්ටුත් හම්බුණා අපිට. මෙතනත් තිබ්බා ගයිස් එක එක ස්වීට් ජාති, චොක්ලට් වලින් නියුටෙලා වලින් එහෙම හදලා පොඩි අය එහෙම මාර කැමති මෙතන.
අපි ඉතින් ගයිස් මෙතන්ට ඉතින් ආපු එකේ හොට්ටයින් එක නොබියන එක ඉතින් අපරාධි කියලා හිතුනා. අපි ඉතින් හොට්ටයින් එක ට්‍රයි කරන්න කියලා බැලුවේ. මෙතන ඉතින් හොට්ටයින් බීදුරුවක් ඇවිල්ලා ලේ 12ක් වෙනවා එකක්. අපි ඉතින් දෙකක් ගත්තා. මායි නිපුණුයි. ට්‍රයි කරලා බලන්න. මේක ඉතින් සීතල වෙලාවෙ හින්දා ඇත්තරම් මේක හොට් එකේ හම්බ වෙනත් හින්දා ඇත්තරම් මේක කියන්න වචන නෑ. සීතල ඇත්තරම අඩු වෙනවා මේක බිව්වට පස්සේ සෑහෙන්න. අපි ඉතින් ගයිස් හොට් වයිනුත් බීලා එහෙම ඉතින් ගයිස් මෙතන්ටාව මේ කතුරුවන්චිල්ලාව යන්න කියලා හිතාගෙන ඒකට සෑහෙන පෝලිමත් තිබ්බ ගයිස්. සෑහෙන පෝලිමක ඉඳලා තමයි යන්න උනේ. එවුනට ඉතින් ටක් ගාලා පෝලිම යනවා. මෙතන ඉතින් ටිකට් එක 1 පර්සන් ඇවිල්ලා ලේ 30ක් වෙනවා. අපිත් ඉතින් ගයිස් ටිකට් ටික දීලා අපිත් ඉතින් ඇතුළට ගියා. මේක ඉතින් ගොඩක් හයියෙන් යන්නේ නෑ, සෑහෙන හිමින් යන්නේ. මේක ගයිස් තනි වටයක් ගිහිල්ලා උඩින් කැරකිලා එනකොට එතකොට තමයි ඉවර වෙන්නේ. සෑහෙන ස්ලෝ එකේ මේක හිමින් යන්නේ. ඇත්තටම ගොඩාක් උඩ. මේක හුඟක් විශාලයි. පේනකොට ගොඩක්ම ලොකුයි මේක. සෑහෙන උසයි. ඔය තියෙන ගයිස් පාර්ලිමන්ට් එක. පාර්ලිමන්ට් එකට ප්‍රොජෙක්ට් එකක් ගහලා තිබ්බේ. මේ කුට්ට ගියාම වටේම පේනවා මුළු ක්‍රිස්මස් මාකට් එකම, ඈත පාරවල් ඔක්කොම පේනවා උඩටම ගියාම. අපි තාමත් උඩටම ඇවිල්ලා නැහැ ඔය. දැන් හරියටම ඉන්නේ අපි උඩම හරිය තමයි දැන් අපි ඉන්නේ. අපි ඉතින් ගයිස් වටේ ඉවර කරලා ඉවර වෙලා දැන් බහින්න කිට්ටුයි. සෑහෙන පොලිමත් තියෙනවා. තව කට්ටිය ගොඩක් ඉන්නවා.
අපි ඉතින් ගයිස් වටේ එහෙම ඉවර කරා. අපි එහෙම ඉතින් එතනින් බැස්සා. ඊට පස්සේ තමයි ගයිස් මරු මාතල් තැනට ආවේ. ආයේ ඉතින් කියලා වැඩක් නෑ මෙතන නම්. කියන්න වචනත් නෑ ආයි. මාර මාතල් හැබැයි මෙතන නම්. මේක ඇත්තටම මේක හුඟක් කට්ටිය යනවා ගිහිල්ලා සමහර අය මගදී නතර කරලා ඉවර වෙලා මේ යනකොට බහින්න ඕනේ කියනවා. ඒ කියන්නේ එච්චර මේක ආයි කියන්න වචනම නෑ. මේක තමයි එතනින් ගත්ත මරු මාතල් එක. ඔයගොල්ලොත් ගියේ නැත්තම් මේක ගිහිල්ලා බලන්න. ඇත්තටම මරු. එනම ස්පීඩ් එකේ කරගෙන මේක මේ ඇත්තටම මරු කියලා වැඩක් නෑ. මේක ගයිස් කට්ටිය යනකොට සෑහෙන කෑ ගහනවා. හයි හැමෝම කෑ ගහනවා. එච්චර මාරම ස්පීඩ් එකේ කරගෙනවා මේක. ඒක එකපාරක් ගියොත් තායි යන්න හිතෙනවා. ඒ වගේ මරු. අපි ඉතින් ටිකට් ගන්න ගියා ගයිස්. මෙතනදී යාළුවෝ දෙන්නෙක් හම්බුණා නිපුන්ට. ශ්‍රී ලංකාවට කැමති දෙන්නේ. ඒගොල්ලෝ කෑම එහෙම ශ්‍රී ලංකන් try කරලා තියෙන කතාවකුත් කිව්වා. මෙතන ගයිස් one person එක්කෙනෙක්ට ලේ 25යි ටිකට් එක. අපි එහෙනම් ගයිස් ඒකට ගොඩ වුණා හිම්ම යන්න කියලා. එපෑම කිචි ගමන් කිචි මම ඉතින් ගයිස් එතන මෝඩකමක් කරේ කියලා හිතුණා. මම ෆෝන් එක තියාගෙන ඒක රෙකෝඩ් කරගන්න කියලා try කරේ. ඇත්තටම ඒක කරන්න බැරි දෙයක්. ෆෝන් එක අල්ලගෙන ඉන්න බෑ. ෆෝන් එක මිස් වෙනවා. ඇත්තටම ඒක මෝඩකමක් කරේ. එන ගේමක් දීලා ෆෝන් එක සාක්කුවට දාගත්ත පස්සේ ඊට පස්සේ ඉතින් අපි ආයි ගයිස් ආවා කන්න කියලා. ඉතින් ගයිස් මොනාද කන්නේ කියලා තමයි කල්පනා කරේ එතනට ඇවිල්ලා. මෙතන ඉතින් ගයිස් ඒගොල්ලෝ එහෙම ඉතින් අඩ ගහනවා. එයාලගේ බිස්නස් එක ඉතින්. මෙතන ඉතින් ගයිස් වැඩිපුරම ඉතින් මෙතන තිබ්බේ අල ಜಾති, මස් ಜಾති, සොසේජස්. මෙයාලා ඉතින් වැඩිපුරම කන්නේ ඕවා තමයි. අපි ඉතින් ගයිස් අන්තිමට ඉතින් තීරණය කරා අපි කන්න කියලා පෝක් එක රොටි. මෙතනින් තමයි අපි ගන්න කියලා හිතුවේ. මෙතන ගයිස් කිරලා තමයි දෙන්නේ. කියන්නේ රොටි මසුයි ඔක්කොම අපි ගන්න පෝෂන් එක කෙලින්ම යාලා තරාදී දාලා කිරලා තමයි ඒකට ප්‍රයිස් එක ඒගොල්ලෝ කියන්නේ. මේ පේනවනේ මේ සීතල වැඩිකමට අපේ මීදුම් බෙවුලනවා රොටි අතේ තියාගෙන. මෙතන පොඩි ස්ටේජ් එකක් එහෙම ගහලා සින්දු එහෙම කිව්වා කට්ටිය. එතන පොඩි ඉවෙන්ට් එකකුත් තිබ්බා. මේ වගේ යාළගේ ජාතික මොකක් හරි කේස් එකක් මං ගිය අවුරුද්දෙත් මේක දැක්කා. මේ වගේ වලස්සු වගේ මේගොල්ලෝ ඇඳගෙන ඩාන්ස් කරනවා. මට ගිය අවුරුද්දෙත් මේක මතකයි මේ විදිහටම තිබ්බා කියලා. ඔබර් වලදී ඒක නම් මං දැක්කේ.
එහෙනම් ගයිස් මම මේ බ්ලොග් එකත් මෙතනින් ඉවර කරනවා. එදා රෑ නම් ඇත්තටම කියන්න වචන නෑ. ඇත්තටම ආයි වෙනස්ම දවසක් රුමේනියාවේ ගත කරපු. එහෙනම් ගයිස් මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. ආයි තවත් අලුත් බ්ලොග් එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න. පා